අයිබෝවන් සැලොන් මිස්ටර් ඇන්ඩ් මිස් එක්ක දැන් ඔයාලා එකතු වෙලා ඉන්නේ කියලා මම දන්නවා. මොකද අපි ලස්සන ගැන කතා කරන නිසා හැමෝම මේ ගැන හරි උනන්දුයි. කියපාර මම වීඩියෝ එකක් කරා ෆේෂල් එක ගැන. ඒ වගේම ඒකට සමහර දෙනෙක්ගේ ගැටලුවක් උනේ ෆේෂල් එකක් කරන්න ඕනි හරියටම දවස් කීයකින්ද මාස කොච්චරකින්ද කියලා. හරි විදියට ගත්තොත් ෆේෂල් එකක් කියන දේ අපි දවස් 28ක් හෝ 30ක් ඒ කියන්නේ මාසයකට පාරක් තමයි ෆේෂල් එකක් කරන්න ඕනේ. නමුත් අර මම මේ වීඩියෝ එකේ කිව්වා වගේ හැම අනුව වයස අනුව අපි කෙනෙකුගේ ඒ තියෙන කියන්නේ හැමේ තත්ත්වය අනුව අපිට ඒක මාසයක්ද මාස දෙකක්ද මාස තුනකින්ද කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. හේතුව ওই ෆේෂල් එකක් කරන්නේ මාසයකට පාරක් හෝ මාස දෙකකට හෝ තුනකට පාරක් නම් අපි ඒ අතරේ කරන ප්‍රතිකාර්ම තියෙනවා. අපිට විශේෂව ක්ලීන් අප් එකක් කියන දේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. ක්ලීන් අප් එකකදී වෙන්නේ අපේ හැමේ තියෙන කුණු ඒ වගේම තෙල් ඉවත් වෙලා අර රෝමකූප විවරවීම තුලින් හැමේ ග්ලෝ එක සහ හොඳ මේන්ටේන් එකක් තියෙනවා. එතනදී වෙන්නේ ස්ක්‍රබ් එක, ස්ටීම් එක. ඒක නිසා අපේ තියෙන අපද්‍රව්‍ය කියන්නේ මූණේ රැඳිලා තියෙන කුණු දේවල් ඉවත් වීම තුලින් තමයි වෙන්නේ ක්ලීන් අප් එක. ඉතින් ක්ලීන් අප් එකට වැඩි ෆේෂල් එකක් තුලින් වෙන්නේ ඒකෙදි මසාජ් ටෙක්නික් එකක් එනවා, පැක් එකක් එනවා. ඒ වගේ දේවල් නිසා තමයි හැම ආරක්ෂා කරන්නේ. අපි හැමතිස්සෙම දැනගන්න ඕනේ මේ ක්ලීන් අප් එකයි ෆේෂල් එකක් අපි නිකන් මාස දෙක හෝ තුනකට කරාම හරියද? නෑ. අපි ලස්සනට හැම තියාගන්න ඕනේ නම් අපිට කරන්න පුළුවන් දේවල් අපේ පැත්තෙන් තියෙනවා. ඒකෙදි අපිට අපි ගන්න ආහාර සහ හොඳ ආහාර වේලා පෝෂක පදාර්ථ ආහාර වතුර බීම සහ එක්සර්සයිස් කිරීම තුළින් අපි මේ ලස්සන රූපය තවත් ලස්සන කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි සැලොන් එකකටම සීමා කරන්න එපා. ෆේෂල් එකක් ක්ලීන් අප් අපිට ගෙදරදිත් ඒව කරගන්න පුළුවන්. ඒක නිසා ඔයාලගේ ශරීරය ඔයාලගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙලා ඔබේ හැම තරුණකමට තියාගන්න එක ඔයාලගේ වගකීම. මොකද අපි හැමෝම කැමති ලස්සනට ඉන්න. කෙනෙක්ගේ හැම බලලා ගොඩක් මූණට පිම්පල්ස් ඇවිල්ලා ඇක්නි වගේ තියෙනවා නම් අපිට ඒක හරි ප්‍රශ්නයක්. ඉතින් අපි කැමති අපේ හැම ලස්සනට තියාගන්න සහ ක්ලීන් එකට තියාගන්න. ඉතින් ඔය කියන ටෙක්නික් වගේම ඔයාට මොනවද ගෙදරදී කරන්න පුළුවන් කියන දේ ඔයා කල්පනා කරලා බලලා ඔයාට මැච් වෙන දේ ඔයා කරන්න. ඕන වෙලාවක ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ස්කින් එක ලස්සන වෙන මේක මොනවද කියලා තියෙනවා නම් සැලොන් මිස්ටර් ඇන්ඩ් මිස්ට කතා කරන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයාට හෙල්ප් කරන්න. Thank you.